වෙල්කම් ටු රුවී බ්ලොග්ස්. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්නව නේද? ඉතින් අපිත් එක්ක යන් අද පුංචි ගමන. ඉතින් මම ඒ ගමන මොකක්ද කියලා කියන්නේ නැහැ. ඔයාලා මුලින්ම දකින්න ඇති පුංචි ක්ලිප්ස් ටිකක්. ඒත් මම ගමන මොකක්ද කියලා කියන්නේ නැහැ. බලන් ඉන්න කොහෙද යන්නේ කියලා. ඉතින් මම මේකට මැච් වෙන කැප් එකක් ගත්තා. එතකොට මගේ බෑග් එක ගත්තා. ඉතින් මේක තමයි මගේ ඇඳුම. මම ඇඳන් යන එක පහසු එකක් ඇඳගත්තා. මොකද නෑ මම කියන්නේ නැහැ. බලන් ඉන්න. අපිත් එක්ක යන් ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. මෙහි තියෙන ලස්සන තැන් ටිකක් බලාගෙන ඉන්න. මම මෙතන කියන්නේ මම අද මුකුත් ලිප්ස්ටික් එහෙම ගාන්නේ නැහැ. ලිප් බාම් එක විතරයි ගාන් යන්නේ. කොණ්ඩෙටත් මුකුත් කරන්නේ නැහැ. නැත්තම් මටක් ගාලා ඔළුව කැක්කම ගන්නවා. ඉතින් ඒක නිසා මම පුළුවන් තරම් සැහැල්ලුවෙන් තමයි යන්නේ. හරි ඉතින් දැන් මේ අපි යන ගමන් ඉන්නේ. මම මේ ක්ලිප්ස් එහෙම දාන්නේ ඔය යන තැන්වල පාරවල් වල යනකොට අපට හම්බෙන ලස්සන තැන් ටික විතරයි. මොකද නැත්තම් වීඩියෝ ගොඩාක් දික් වෙනවා. ලස්සන පාරවල් ටික එතකොට ලස්සන view තියෙන තැන් ටික මම ඔයාලට දාන්නම් බලන්න. ඉතින් බලන් ඉන්න වීඩියෝ එකේ මොනවද වෙන්නේ කියලා. ඉතින් මේ යන පාරේ ගොඩක් බැටළුවෝ හරක් අශ්වයෝ ඒ වගේ සත්තු ඉන්නවා. ඉස්සරහට ගොඩක් හම්බෙනවා. මම ඒවා දාලා ඇති මේකේ. දැන් මේ යන්නේ අපිත් එක්ක අපිත් තනියම නෙමෙයි යන්නේ. අපේ තාත්තගේ යාළුවෝ එක්ක යනවා. එයාගේ ෆැමිලි එකත් එක්ක. ඉතින් එයාලා ඉන්න තැනට තමයි දැන් මේ අපි යන්න හදන්නේ. තාම යන ගමන් එයාලා මීට් වෙන මෙතනදී එතනනම් පස්සේ අපි එයාලා එකට තමයි යන්නේ. බලන් ඉන්න. හරි දැන් අපිත් එතනට අවිල්ලා තින්නේ. එයාලා මෙතන ඉන්නවා. ඉතින් දැන් අපි එයාලා ඉන්න තැනට ගිහිල්ලා ඊට පස්සේ තමයි ට්‍රිප් එක පටන් ගන්නෙ. මුලින්ම එයාලා හොයාගන්න ඕනේ. ඊට පස්සේ එයාලත් එක්කම යමු.
ඔන්න දැන් අපි ආයම යන්න පිටත් වෙලා ඉන්නේ. ඉතින් මේ හරිය හරිම ලස්සනයි. මට මේ පරිසරය දකිද්දි නිතරම මතක් වෙන්නේ අපේ රටේ නුවරඑළියත් මේ වගේ නේ කියලා. හරිම ලස්සනයි. ඉතින් S2කට වුණත් මේක මේ ෆෝන් එකෙන් දකින්නට වඩා ඇත්තට දකිද්දි ඒක පුදුම ලස්සන. ඉතින් ඔන්න ඔහොම දැන් අපි තාම යන ගමන් ඉන්නේ. ටිකක් ලොකු ඩ්‍රයිව් එකක් තියෙනවා. ඉතින් ලස්සන තැන් තිබ්බ හැම දෙයකම මම වීඩියෝ ක්ලිප්ස් ගත්තා දාන්න. සමහරට වීඩියෝ එක දිග වෙයි. ලස්සන තැන්වල මම වීඩියෝ ගත්තා. ඉතින් ඒවත් පෙන්වන්න හරිම ලස්සනයි. මට ලෝබයි මේ ටික කපන්න. ඒක නිසා මම දැම්මා. ඔන්න දැන් අපි කනවා අච්චාරු. අඹ අච්චාරු. මේක මම ගෙදරින් හැදුවේ. මට උදේට නැගිටලා යද්දි මොනවා හරි කන්න ඕන. දැන් අපේ රටේ නම් සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් යද්දි තියෙනවනේ. කඩවල් තියෙනවා, එක එක දේවල් ගන්න තියෙනවා. මෙහෙම නැති හින්දා මම හැදුවා. මට නැත්තම් අමාරු එක දිගට යද්දි. ඉතින් දැන් අපි මේකත් කකා යමු. ඔන්න දැන් අපි පළවෙනි ප්ලේස් එකට ආවා. ඩොන්කීස්ලා බලන්න. ඉතින් මෙතන නම් ගොඩක් සෙනග නැහැ. මෙතන තියන්නේ යාලා බලලා අපිට කැමති නම් යාලට කැම දෙන්න පුළුවන්. අපි දන්නේ නැහැනේ. එතන ගියන් පස්සේ තමයි යාලා කිව්වේ කැම දෙන්න පුළුවන් කියලා. යාලට කැරට්ස්, එතකොට පළතුරු ඒ වගේව දෙන්න පුළුවන්. ඉතින් මෙතන ඉන්නවා ටික දෙනෙක්. එයාලට වෙනම නම් තියෙනවා. ඉතින් එයාලා ඒවගෙන් කතා කරොත් විතරයි දන්නේ. Okay. This is Toby. මෙතනදී එයාලගේ ගයිඩ් කරන කට්ටිය එතනට එන අයට සේරම පැහැදිලි කරලා දෙනවා. එයාලගේ විස්තර, එයාලගේ වර්ග, එතකොට මොන රටෙන්ද ගෙනල්ලා තියෙන්නේ, ඒ සේරම එයාලා අපට පැහැදිලි කරලා දෙන මෙතනදී. And this is Tina. Tina's 23. Oldest donkey. Yeah. And this is Tilly. She's 8. I was 6. She's 6, I think. I think she's 6. And then you've got Tara, Toby, Topsy. So Topsy and Turvy are mother and son. Okay. And Tina and Tara are mother and daughter. Mother and daughter. They've all got names that start with T. They're living their best life. Here, New Zealand only here, or they're living somewhere else? No, just here. Just here. Just on the paddocks. So Okay. all of them. Okay. They roam between the paddocks. Oh yeah. Okay. And they belong to the community. They live here in the reserve. And people from the community like us, Yeah. we come and help and look after them. Okay. Are you staying local? Yeah, we are staying. මෙතන නම් ඉතින් එහෙම බලන්න තරම් ලොකුවට දෙයක් නැහැ. මෙයාලා ටික දෙනා විතරයි මෙතන ඉන්නේ. ඇත්තටම මං හිතුවේ මෙතන ගොඩක් කට්ටිය ඉඳී කියලා. මේ ටික දෙනා විතරයි. ඒකත් අර විශේෂ වෙන්නේ එක එක රටවල කට්ටිය නිසා. මේ තියෙන මෙයාලා එන ටීනා, ටාරා. We can drive. Oh, yeah, from the car park out there, just take the next day. ඉතින් මෙතන ඉන්නේ එකම රටේ කට්ටිය නෙමෙයි. මට මතක විතර මෙයාලා එක එක රටවල කට්ටිය. දැන් අපි යාලා බලලා එතන තිබ්බ තව උඩට යන්න පාරක්, ලස්සන තැනක්. ඉතින් අපි එතනින් උඩට ගෙනවා.
ඔන්න දැන් අපි ටික ටික උඩට යනවා. අන්නර පේන තැනට තමයි අපි යන්න හදන්නේ. දැන් චුට්ටක් ලං වෙලා තින්නේ. ඉතින් මේ යන පාර හරිම ලස්සනයි. අවුපසර නම් තිබ්බ ඉතින් ඒත් මාරම ලස්සනයි. ඈත පේනවා මුහුද. එතකොට මාරම ලස්සන එතන ෆොටෝස් වලට එහෙම. අපේ ගිහපු අනිත් ෆැමිලි එකේ හිටිය චුටි බට්ටෙක්. එයා නිසා ඉතින් කම්මැලි නැතුව යන්න පුළුවන්. දැන් ඉතින් ඔහොම අපි හිමීට උඩට යනවා. උඩ ඊටත් වඩා ලස්සන තැනක් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් බලන් ඉන්න. මෙන්න මෙතන ඉතින් මාරම ලස්සනයි. ඈත සිටි එකක් පේනවා. එතකොට අනිත් පැත්තේ මුහුද පේනවා. ඒතකොට ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් තැනක්. ඉතින් මම මෙතන ගොඩාක් ෆොටෝස් ගත්තා. එක එක රටවල් වල කට්ටිය ඉන්නේ එතන. චයිනා හිටියා. මත්නම් ඉස්සරට මට මතකයි. හරි දැන් අපි එම්ම එතනින් යන්න පිටත් වුණා. දැන් අපි යන්නේ ඊළඟ තැනට. දැන් මේ යන ගමන් තියෙන ලස්සන තැන් සේරම ටික බලාගෙන තමයි අපි යන්න හදන්නේ. ඊට පස්සේ අපි දැන් යන්නේ වෙනම තැනකට. එතනට ගිහිල්ලා මුලින්ම කරේ කාපු එක. ගෙදරින් කෑම හදාගෙන ගියා. මේ විදියට ඊට පස්සේ එතනින් කෑවා. කාලා විල්ල එතකොට චුට්ටක් වෙලා ඇති වහින්නත් ගත්තා. අපි කොහොම හරි ගිහිල්ලා එද්දි තමයි ඔමනි වැස්සේ. මෙතන හරිම ලස්සනයි වගේම භයානකයි. වැටුනොත් ඉතින් ආයේ හොයාගන්න වෙන පාලින් තමයි. හරි එයා වැඩන්නේ. දැන් අපි ඉන්නේ මේ දියැල උඩ. ඉතින් මෙතනින් ගිහිල්ලා ලස්සන පාරක් හම්බ වෙනවා. ඒකෙන් ගියාම අන්තිමට අපට හම්බ වෙන්නේ මෙන්න මේ දියැලේ පහළ හරියේ. ඉතින් එතන මාර ලස්සනයි පේන view එකත්. ඉතින් මෙතනින් ගිහිල්ලා මේ විදියට යන තිනවා. ඒ වගේම ගොඩක් බයයි හිතනවා මෙතන. මං ගියත් අපේ අම්මා ගතේ එලිලා මමත් බයයි අතරම මෙතනින් යන්න. කොහොම හරි දැන් මේ වගේ ලස්සනට පේනවා ඈත. මේ උඩ පේන තැන ඉඳගෙන බැලුවත් ගොඩාක් පහළින් තමයි තියෙන්නේ. ඉතින් මේ අයිනටත් මිනිස්සු ඉන්න තියෙන මම දැක්කා. මෙතනක් තියෙනවා. අම්මා මෙතනක් තියෙනවා. දැන් ගද්දියා බල. ඉතින් දැන් අපි මුලින්ම ආවේ යන්න අර පේන පැත්තෙන්. ඉතින් එතන නම් ඇවිල්ලා දැන් කීපයක් තියෙන අපිට මේ වගේ තියලා බලන්න පුළුවන්. එතන දෙකක් වීඩියෝ එකක් තමයි. ඉතින් මේ තරම් විතර උසක් තියෙනවා. හරි දැන් අපි මේ යන ගමන් ඉන්නේ පහළට. දියැල සද්ද ලස්සනයි මෙතන. කරවලයි. අපි එදා ගිහපු වගේම නේද? කිවිස්ලත් හිටනොයි කියලා තියෙනවා. ඒකට මම දැක්කේ නැහැ.
දැන් මෙන්න මේ වගේ පාරකින් තමයි අපි යන්නේ. හරිම ලස්සනයි. ඉතින් ඇත්තකට දකිද්දි මීටත් වඩා ලස්සනයි. මම YouTube එකට දාපු පළවෙනි වීඩියෝ එකේ තියෙන මෙන්න මේ වගේම බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඒකේ අපි වෙනම හයික් එක. ඒ වුණාට එකම වගේ. ඉතින් දැන් මේ වගේ ලස්සන පාරකින් ගියාම දැන් අපිට උතනින් ගිහිල්ලා අර පාලම උඩින් තමයි යන්න තියෙන්නේ. එතන ලස්සන වීඩියෝස් ෆොටෝස් ටිකක් ගත්තා. ඊට පස්සේ එහා පැත්තෙන් ගන්න පුළුවන් නෝ ඉතින් ගියේ අපි ඊට පස්සේ කොහොම හරි මෙතනින් ලස්සන ෆොටෝස් අරගෙන අන්න අර පේන තැනට තමයි අපිත් යන්නේ. මෙතන කොහොම හරි අපි ගිහලා චුට්ටක් වෙලා යද්දී කට්ටියක් ආවා. මම මේ වීඩියෝ එක ගත්තේ 2025 දෙසැම්බර් වල. දෙසැම්බර් අන්තිම. ඉතින් වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ 2026 මාර්තු භාගයක්ම ඉවරයි. වෙලාව නැතිකම නෙමෙයි කම්මැලිකමද මන්දා. කොහොම හරි මතක් වෙනවා වීඩියෝ එක දාන්න ඕනේ කියලා. ආයෙම හිතුණා පස්සේ දාන්නයි කියලා. ඔන්නෝම මාස ගානකුත් ගියා. හරි. දැන් අපි එතනට යන ගමන් ඉන්නේ. හරිම ෂෝක් මෙතන. මම හරි ආසයි මේ වගේ පරිසරවලට. හිත නිදහස් වෙන. එතකොට මට ඇති වෙන්නේ මට මේ මෙතන කොච්චර හිටියත් මං හරි මාස මේ වගේ තැන්වලට තමයි. මං වගේ තව මේ වගේ තැන්වලට කැමති කට්ටිය ඉන්නවා ඉතින් නේද? හරි. දැන් කොහොම හරි අපි පාලෙටම ආවා. මෙතන හරිම ලස්සනයි. ඒ වගේම හරිම පිරිසිදුයි. හරිද? ඈතින් වතුර වැටෙනවා. එතකොට ඒක අමුතුම චිත්‍රයක්. දකින්න මිනිස්සුන්ට උනත් මාරම නිදහස් තැනක් මෙතන නම් මට. හරි දැන් අපි එතන ටිකක් වෙලා ඉඳලා ආයෙම දැන් යන්න හදන්නේ. ඉතින් මෙතන අපි එද්දි තියන්නේ මේ තවත් ඒ වගේ පේන තැනක්. අපි ගියේ අන්න අර පේන පාලට තමයි. දැන් මේ එනකොට තිබ්බ තැන තමයි මේ. අපි මෙතන ඇති තරම් ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. කොහොම හරි ෆෝන් එකේ බැටරිත් උඩරිම ලෝ වෙනකම්ම ෆොටෝස් ගත්තා. හරි දැන් මේ ඇවිල්ලා තින්නේ ඒ ළඟ අවට තියෙන පැක් ඇන්ඩ් සර්ව් එකකට අපි ගියා. එතනට අපට ඕන කරන දේවල් ගන්න. අපට කොහොම හරි ගෙදරට යන්න තිබ්බේ. හවස 3:00ට චෙකින් වෙන්න තිබ්බේ. ඒ අපි ඉන්න ලොකේෂන් එකට. කොහොම හරි පරක් වෙලා අපි අතන්ට ගිහිල්ලා පරක් වුණා. ඉතින් එහෙමම අපි ආවා 60 යන්න වෙලාවක් නැති නිසා එහෙමම යනකොටම මේ ටිකත් අරගෙන එන්න. දැන් අපි ওই විදියට මේ තින් අපි ගත්ත හවුස් එක ෆුල් හවුස් එකක්ම ගත්තේ. ඊළඟ වීඩියෝ එක ඊටර ටික අරන් එන්නම්. බයි.